දුවා දරුවනේ. මේ තරුණයෝ අපේ රටේ තියෙන මේ දේශපාලන විපරිතය තේරුම් ගන්නත් ඕන. මම මතක් කරන්න ඕන අනගාരിക ධර්මපාලතුමාව. එතුමා 18 වෙනි සියවසේදීත් මේ රටේ 21 වෙනි සතවර්ෂය ගැන හිතපු කෙනෙක්. එතුමා බුද්ධ ගයාට බේරගත්තා වගේම තවත් උතුම් වැඩක් කළා. ඒ තමයි බෞද්ධ පාසල් පිහිටුවීම. ඒ විතරක් නෙවෙයි. ලාංකික දරුවන්ට වෘත්තීය පුහුණුව දෙන පාසල් 52කුත් එතුමා පිහිටෙව්වා එදා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම කාර්බාන් තුරුවක් මේ රටේ දරුවන්ට දෙන්න එතුමා ඒ වෙලාවේ හිතුවේ එදා තිබිච්ච තත්ත්වය. ඊතරම්ම දුර දැකපු එපමණක්ම සේවය කරපු ධර්මපාලතුමා 1000 පිරිසක් මේ රට එපා ගෙරෙව්වා. එතුමාට රට එපා කරලා රටින් පැන්නුවා ඉන්දියාවට ගියා. එතුමා මිය ගියෙත් ඉන්දියාවේ. ඒ ධර්මපාලතුමාට. ඊළඟට මම මතක් කරනවා ඔබ අහලා ඇති ඊයේ ගුණසිංහ මහත්තයා 31 මේ රටට සර්වජන ඡන්දය බලය ලබා දෙන්න ඕන හැමෝටම කියලා දැඩිව පෙනී සිටිය කෙනෙක් තමයි ගුණසිංහ මහත්තයා. 31කට කලින් සල්ලි තියෙන ධනවත් අයට විතරයි. ඒ නිසා දුප්පත් පොහොසත් ભેදයක් නැතුව කාටවත් සර්වජන ඡන්දය දෙන්න ඕන කියලා මෙතුමා සටන් කළා. නමුත් දුප්පත් මිනිසුන්ට සල්ලි වලට බොරු කියලා රවට්ටලා ඡන්දේ ගනිමු කියලා අනික් නායකයෝ මේ සර්වජන ඡන්ද බලයට විරුද්ධ වුණ කාලයක් තිබුණා. 1931 ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණා අපිට. ඊට පස්සේ මොකද වුනේ? ඒ සර්වජන ඡන්ද බලය දෙන්න ඕන කිව්ව ගුණසිංහ මහත්තයාව ගෙදර ඇව්වා. සර්වජන ඡන්දේ. ඊට පස්සේ බලන්න කන්නංගර මහත්තයා CWW කන්නංගර මහත්තයා මේ රටේ සියලුම ජනතාවට නිදහස් අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා නිදහස් අධ්‍යාපන පනත එතුමා පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒත් මේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය දෙනවට විරුද්ධ ඔය එදා අනගාരിക ධර්මපාලතුමාට එරෙහි වුණු අයම ඉඳලා පෙනී හිටිය නිදහස් අධ්‍යාපනයට විරුද්ධව ඡන්දෙ දුන්නා ඉන්නවා. නමුත් කංගරංගර ඇමතුමාට මොකද වුනේ? නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උතුරේ දකුණේ ප්‍රගතිශීලී മന്ത്രിවරු නිසා පුළුවන් වුණා එදා එතුමා. ඒක මේ රටේ ඓතිහාසික ජයග්‍රහණයක්. අද අපි භුක්ති විඳින මේ නිදහස් අධ්‍යාපනය. මොකද ඊළඟ ඡන්දෙ දුන්නේ කන්නංගර මහත්තයාට. දන්නවද? ඡන්දෙන් පරාද කරලා ගෙදර ඇව්වා. නිදහස් අධ්‍යාපනය ලබා දුන්නු කන්නංගර මහත්තයා. මේ ඉතිහාසයෙන් ඔබ පාඩම් ඉගෙන ගන්න ඕන. දැන් බලන්න අනිත් පැත්තෙන් අපි යුද්ධ කරලා ජීවිත පරදුවට තියලා නිදහස ලබා දුන්නා. ඒ නිදහස අපි දුන්නු නිදහස අපිට මේ රේව යෙදෙව්වා.